එක රැයකින් පෘථුවියේ උත්තරත් සහ දක්ෂිණද්‍රව මාරු වෙලා ලෝකයේම මුහුද අතුරුදන් වෙලා යනවත් එක්ක උදේ ඇහැරෙන මිනිස්සු දකින්නේ ඊයේ මුහුද තිබ්බ තැන් අද වෙද්දී හිස් කාන්තාරයක් වෙලා තියෙනවා කියලා. කොහොම වුණත් ප්‍රශ්නය එතනින් නවතින්නේ නැහැ. මොකද මුහුද යට හැංගිලා තිබුණ භයානක දේවල් දැන් මිනිස්සුන්ව හොයාගෙන එන්න පටන් අරගෙන තියෙන නිසා. ඉතින් අද අපි කතා කරන සර්වයිව් කියන ෆිල්ම් එක පටන් ගන්නේ 4 දෙනෙක්ගෙන් සමන්විත පවුලක් එයාලගේ නිවාඩු දවසක් අට්ලාන්ටික් මුහුදේ යාට් එකක එහෙමත් නැත්නම් යොට් එකක ගත කරනවා පෙන්නන සීන් එකකින්. ඉතින් මේ ඉන්න ටොම් සහ ජූලියාගේ පුතා වෙන බෙන් වගේම දුව කැසී කියන 4 දෙනාගේ පවුල බෙන්ගේ 13 වෙනි බර්ත්ඩේ එක සමරන්න තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ. ටොම් කියන්නේ සාගර ගවේෂකයෙක් වගේම හොඳ කාලගුණයක් තියෙන නිසාම එයාගේ පුතා බෙන්ට මාළු අල්ලන්න කියලා දෙන අතරේ ජූලියා එයාගේ දුව එක්ක අවුව තපින ගමන් තමයි ඉන්නේ. ටික වෙලාවකින් මේ ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන ජූලියාට මුහුදේ ටිකක් පීනන්න ඕන වෙන නිසා එයා මුහුදට පැනලා නිදහසේ පාවෙන ගමන් ඉන්නවා වුණා. ටික වෙලාවකට පස්සේ එයාට මේ වතුරේ අමුතු දෙයක් දැනෙන්න ගන්නවා. හැබැයි ඒ මොකක්ද කියලා එයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ වෙලාවේ බෝට්ටුවේ මාලිමාවත් අසාමාන්‍ය විදිහට හැසිරෙන්න ගත්තත් හැමෝම ඊළඟ පාත නැති නිසා කවුරුත් එක්ක දකින්නේ නැති වෙනවත් එක්ක ජූලියාට මේ වතුරෙන් Tamanව යාට් එකෙන් එහාට තල්ලු කරනවා වගේ තේරෙන්න ගන්න නිසා එයා ගොඩක් බය වෙලා ආපහු පීනන්න උත්සාහ කළත් ඒක එයාට කරගන්න අමාරු වෙනවා. ඊළඟට ජූලියා උදව් ඉල්ලලා කෑ ගහන්න ගන්නවා වගේම ඒ වුණත් එයා දැන් බෝට්ටුවෙන් ගොඩක් ඈතට ගිහින් ඉන්න නිසා එක වැඩවල නිරත වෙලා ඉන්න අනිත් අයට මේ දේ ඇහෙන්නේ නැහැ විතරක් නෙමෙයි ජූලියා කාටවත් නොකිය පීනන්න ගිය නිසා එයාලා හිතන්නේ ජූලියාත් මේ බෝට්ටුවේම තමයි ඉන්නේ කියලා. කොහොම වුණත් ටික වෙලාවකින් ටොම්ට මේ සද්දය යන්තමින් ඇහිලා බලද්දී වතුරේ පාවෙන ජූලියාව දැකලා ඉක්මනින් එයා බෙන්ටයි කැසිටයි බෝට්ටුව ඒ පැත්තට අරගෙන යන්න කියනවා සහ ඊළඟට ටොම් වතුරට පැනලා ජූලියා ළඟට ගිහින් එයාව බේරගන්නවා. මේ වෙලාවේ ටොම්ටත් වතුරේ අමුත්තක් දැනෙනවා වුණත් කොහොම හරි එයා ඊළඟට බෙන් සහ කැසීගේ උදව්වෙන් ජූලියාව ආපහු බෝට්ටුවට අරගත්තට පස්සේ ජූලියා Tamanට මේ වතුරෙන් එයාව බෝට්ටුවෙන් ඈතට ඇදලා ගන්නවා වගේ දැනුණා කියලා කියද්දී ටොම් හැමෝටම කියනවා කවුරු හරි පීනන්න යනවා නම් ඊට පස්සේ අනිත් අයවත් දැනුවත් කරන්න කියලා. Okay. ඉතින් එදා රෑ එයාලා බෙන්ගේ බර්ත්ඩේ එක සමරන්න ගත්තට පස්සේ බෙන්ගේ උපන්දින තෑගි විදිහට ටොම් සහ ජූලියා දෙන්න එයාට ලැප්ටොප් එකක් දෙනවා වගේම කැසි හැලොවින් වෙස්මූණක් තෑගි දෙනවා සහ ඊළඟට ජූලියා බෙන්ව නරක බලවේග වලින් ආරක්ෂා කරවන්න එයාට බ්‍රේස්ලට් එකකුත් දෙනවා. මේකෙන් පස්සේ හැමෝම එකට සතුටින් ඉඳලා ගෲප් ෆොටෝ එකකුත් අරගෙන ටික වෙලාවකින් කැසිගේ පෙම්වතත් එයාට කෝල් එකක් අරන් කියනවා ටිකක් කතා කරන්න එළියට යන්න කියලා. ඊළඟට කැසි එයා එක්ක එළියේ කතා කරන ගමන් ඉද්දී එකපාරටම කැසිගේ පෙම්වතා ඉන්න නගරයට ලොකු කුණාටුවක් එන්න පටන් අරගෙන මේ දෙන්න අතර කෝල් එකත් කට් වෙලා යනවත් එක්ක ඒකෙන් ටිකක් කලබල වුණ කැසි මේ ගැන එයාගේ තාත්තට කියනවා. හැබැයි ඒ වෙලාවෙම ලොකු සද්දයක් එළියෙන් ඇහෙන්න ගන්න නිසා හැමෝම එළියට ගිහින් මොකද වෙන්නේ කියලා බලද්දි දකිනවා ලොකු තල්මස්සු ගොඩක් මුහුද මතු පිටට ඇවිත් තියෙනවා කියලා. ඉතින් මේක දකින ටොම් ටිකක් වද වෙන්න ගන්නවා මොකද මේ හරිය තල්මස්සු ඉන්න පළාතක් නෙමෙයි නිසා සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් වෙන්නේ ලොකු කුණාටුවක් හරි පරිසර වෙනස්කමක් හරි සිද්ධ වෙන්න කලින් වෙන නිසාත්. වැඩි වෙලා නොයාම මේ මතු පිටට එන සත්තු එයාලගේ බෝට්ටුවේ හැප්පෙන්න ගද්දි හැමෝම කලබල වෙන්න ගන්නවා වගේම ටොම් සිද්ධ වුණ හානිය බලන්න වතුර යටට ගියාම දකිනවා බෝට්ටුව යට ලොකු කොටසකට මෝරෙක් හානි කරලා තියෙනවා කියලා. ටික වෙලාවකින් ටොම්ට මොකක් හරි එයාගේ පස්සෙන් එනවා වගේ දැනෙන නිසා ඉක්මනට එයා ආපහු උඩට එද්දී බෝට්ටුවේ ප්‍රොපෙලර් එක එහෙමත් නැත්නම් බෝට්ටුවේ බඹරය වගේ කොටසින් එයාගේ අතට තුවාල වෙලා තියෙනවා. ඉතින් ඊළඟට ජූලියා බෙහෙත් දාන්න අතරේ ටොම් කියනවා බෝට්ටුවේ ප්‍රොපෙලර් එක දැන් කැඩිලා තියෙන නිසා එයාලට ඉස්සරහට යන්න බෑ කියලා වගේම එයාලට මේ මුහුද මැදම ඉන්න සිද්ධ වෙනවා මාළු අල්ලන බෝට්ටුවක් හරි එයාලව දැකලා උදව් අරගෙන එනකන්. මේකෙන් පස්සේ කට්ටිය රේඩියෝ එකෙන් කාව හරි සම්බන්ධ කරගන්න උත්සාහ කරන අතරේ කැසි එයාගේ ෆෝන් එකට සිග්නල් හොයාගන්න බලනවා වුණත් අවාසනාවකට වගේ කාටවත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්ක කැසි ළඟට අමුතු ජීවියෙක් එකපාරටම එද්දී එයා ගොඩක් බය වෙලා ගියත් ඇත්තටම ඒ ඉන්න බෙන් කැසි දුන්න වෙස්මූණක් දාගෙන එයාට විහිළුවක් කරන ගමන්
කොහොම වුණත් ඒ එක්කම එයාලට ලොකු සද්දයක් ඇහෙන්න ගන්නවා වගේම ඊළඟට එළියට ගිහින් බලද්දී හැමෝවම ෂොක් කරවන ගමන් එයාලා ඉන්න පැත්ත වටේට අහසින් උල්කාපාත කඩාගෙන වැටෙනවා කියලා එයාලා දකිනවා. ඉතින් මේ විදිහට ලොකු උල්කා කොටසක් එයාලගේ බෝට්ටුව පැත්තටත් එනවා දකින ටොම් තමන්ගේ පවුලේ අයව බේරගන්න ඕනේ නිසාම එන්ජින් එකේ අන්තිම බලයත් අරගෙන මේ බෝට්ටුව පැත්තකට කරගන්න උත්සාහ කරන්නේ මේකෙන් බෝට්ටුවට ලොකු හානියක් වෙනවා කියලා හොඳින්ම දැනගෙනයි. ඉතින් එයා හිතුවා වගේම මේකෙන් එන්ජින් එක කැඩිලා යන්න ගත්තත් කොහොම හරි ටොම්ට එයාගේ පවුලේ අයව බේරගන්න පුළුවන් වුණාට පස්සේ වැඩි වෙලා නොයා එයාලට තේරුම් යනවා ඇත්තටම මේ අහසින් වැටෙන්නේ මිනිසුන්ව නිපදවපු සැටලයිට් යානාවල කොටස් කියලාත් ඒ නිසා තමයි එයාලගේ sannivedana ක්‍රම එකක්වත් වැඩ කරන්නේ නැත්තේ කියලාත්. ඉතින් දැන් එයාලට කොහෙවත් යන්න බැරුව මේ මුහුද මැද අතරමං වෙලා ඉද්දී මුහුදත් එන්නම රළු වෙන්න අරගෙන බෝට්ටුව හෙලවෙන්න පටන් ගන්නවත් එක්ක හැමෝම එයාලගේ ජීවිතාරක්ෂක ජැකට් දාගන්න පටන් ගන්නවා. ඒ එක්කම ගොඩක් ලොකු තියුණු සද්දයක් එයාලට ඇහෙන්න ගන්න නිසා මේකෙන් හැමෝටම එක විදිහේ අසනීප ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා හරියට වමනය සහ ඔළුවේ කැක්කුම වගේ දේවල්. කොහොම වුණා ටොම් උපරිම උත්සාහයෙන් ෆ්ලෙයා ලයිට් එකක් පත්තු කරගෙන කාට හරි එයාලව පෙනිලා බේරගන්න එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න උත්සාහ කරනවා වුණත් කවුරුවත්ම එතනට එන්නේ නැහැ වගේම හැමෝටම මේ බෝට්ටුව ඇතුළෙම තමයි එදා රෑ ගත කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟ දවසේ උදේ එයාලගේ බෝට්ටුවේ ගොඩක් හිල් තියෙනවා කියලා දැකලා මේ බෝට්ටුව තවම ගිලුනේ නැති එක ගැන පුදුම වෙන මේ කට්ටිය ඊළඟට එළියට ගිහින් බලද්දි දකිනවා එයාලා ගොඩබිමකට ඇවිත් නෙමෙයි ඇත්තටම එයාලා ඉන්නේ වතුර අතුරුදන් වෙලා ගිය මුහුද පතුලේ කියලා. ඉතින් මාළුවෝ ගොඩබිම තැනින් තැන වැටිලා ඉද්දී එයාලා කලින් දවසේ හිටපු තැන මුහුදේ වතුර සම්පූර්ණයෙන්ම මේ වෙද්දී අතුරුදන් වෙලා ගිහින් තියෙනවා. ඉතින් උනදේ ගැන හිතාගන්න බැරි ටොම් ආයෙමත් කාවහරි සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න හිතාගෙන එයාගේ මාලිමාව බැලුවත් ඒකේ දකුණ තියෙන්න ඕනේ පැත්තට උතුර තියෙනවා වගේම උතුර තියෙන්න ඕනේ පැත්තට තමයි දකුණ තියෙන්නේ. ඒ කියන්නේ හරියට පෘථුවියේ දිශාවන් එකපාරටම මාරු වෙලා තියෙනවා කියන එක. Where's the sea? It seems it's where it shouldn't be. Wait, so does that mean that the sea just went? Maybe to where the land was. මේ වෙලාවේ ටොම් විස්තර කරනවා මේ වගේ දෙයක් අවුරුදු මිලියන ගානකට කලින් සිද්ධ වෙලා තියෙනවා කියලාත් ඒකෙන් මුළු මුහුදක්ම ගොඩබිමකට මාරු වෙලා ඒ ගොඩබිම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා කියලාත්. ඉතින් මේ වෙලාවේ කලින් දවසේ කෝල් එකෙන් දැකපු දේ මතක් වෙන කැසීට ලොකු දුකක් දැනෙන්න ගන්නවා මොකද එයාට තේරුම් යනවා ගොඩක් දුරට එයාගේ පෙම්වතත් නැති වෙලා ගිහින් කියන එක. පස්සේ එයා කැබින් එකට වෙලා පෙම්වතාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අඬන ගමන් ඉන්න අතරේ ටොම් රේඩියෝ එක හරහා කාට හරි කතා කරන්න උත්සාහ කරද්දී බෙන් එයාගේ බර්ත්ඩේ බැලුන් ටික උඩ යවලා එල්ලනවා කවුරු හරි ඒක දැකලා එයාලට උදව් කරයි කියලා හිතාගෙන. හැබැයි බෙන් මේ කරන දෙයින් ඉස්සරහට මේ කට්ටියට ලොකු අමාරුවක වැටෙන්න සිද්ධ වෙනවා කියන එක ගැන මේ කවුරුත් තවම දන්නේ නැහැ. ප්‍රතිඵලයක් නැති උත්සාහ කිහිපයකින් පස්සේ අන්තිමට ටොම්ට නාවෝ කියලා කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා වගේම මේ සිද්ධිය වෙද්දී පොඩි සබ්මැරීන් එකක මුහුද යට හිටපු නාවෝ ටොම්ට කියනවා ගොඩක් sannivedana පද්ධති මේ වෙද්දීත් බිඳ වැටිලා කියලාත් මෙහෙම පෘථුවියේ උතුරු සහ දකුණු අර්ධගෝලවල චුම්බක ක්ෂේත්‍ර වෙනස් වෙලා තියෙන නිසා ඒක යථා තත්වයට පත්වෙන්න අඩුම තරමේ සතියක්වත් යයි කියලා. ඒ කියන්නේ ආපහු මුහුද තිබුණ තැනටම එනවා කියන එක වුණත් ඒකෙන් මෙයාලට බේරෙන්න පුළුවන් එකම විදිහ මේ වගේ සබ්මැරීන් එකක් ඇතුලේ ඉන්න එක කියලා තේරුම් ගන්න ටොම් ඊළඟට නාවෝගෙන් මේ සබ්මැරීන් එකේ කී දෙනෙක්ට යන්න පුළුවන්ද කියලා අහද්දී එයා කියන්නේ මේකේ 3 දෙනෙක්ට විතරක් යන්න පුළුවන් කියලා Tamanගේ සහායකයක් නැති වෙලා තියෙන නිසා තව දෙන්නෙක්ව මේකට ගන්න පුළුවන් කියලාත්. ඉතින් මේ වෙලාවේ ජූලියා සහ ටොම් එයාලගේ ළමයි දෙන්නව මේකට ගන්න කියලා නාවෝට බැගෑපත් වුණාට පස්සේ We are just asking you to save our children, please. පොඩි නිශ්ශබ්දතාවයක් ගිහින් නාවෝ ඒකට එකඟ වෙලා එයා ඉන්න තැන කණ්ඩාංක ටික මෙයාලට එවනවා. ඊළඟට මෙතනට යන දුර ගණන් හදලා බලපු ටොම් තේරුම් ගන්නවා ඒ තැනට යන්න එයාලට අඩුම තරමේ දවස් 2-3ක්වත් යනවා කියලා. ඊළඟ දවසේ උදෙන්ම එයාලා බෝට්ටුවේ හොඳ තත්ත්වයේ තියෙන කෑම ටිකක් පැක් කරගෙන මේ ගමන යන්න පිටත් වෙන්න ලෑස්ති වෙන ගමන් ඉද්දී ටොම් දකිනවා ඈතින් කෙනෙක් බල්ලෙක් එක්ක අමාරුවෙන් එයාලා පැත්තට එනවා කියලා. ඉතින් මේ ඉන්නේ එයාලා වගේම අතරමං වුණ කෙනෙක් නිසා එයාට අනුකම්පා කරන ටොම් ඊළඟට So glad to finally run into someone. I'm Tom. Are you hurt? My wife's a doctor if you need any help. වතුර බෝතලයක් අරන් ගිහින් ඒක ඒ කෙනාට දුන්නම ගොඩක් තිබහින් ඉන්න නිසා මේ කෙනා වතුර බීගෙන යනවා වුණත් එයා කතා කරන භාෂාව ටොම්ට තේරෙන්නේ නැහැ.
ඊළඟට ස්තුති කරනවා වෙනුවට එයා බෝතලෙන් ටොම්ට පාරක් ගහලා බිමට වට්ටලා එයාට පයින් ගහන්න ගන්නවා සහ බල්ලබුරන සද්දයට ඒ පැත්ත බලපු ජූලියා මේ දේ දකින නිසා ඉක්මනට එයා ටොම් ළඟට එන්න හදද්දී මේ කෙනා එයාගේ හෙල්ල වගේ ආයුධෙන් ටොම්ව ඉවර කරලා දානවා. මේකෙන් පස්සේ උනදේ අදහගන්න බැරුව ඉන්න ජූලියා ඉක්මනට ආයමත් බෝට්ටුව පැත්තට දුවද්දී මේ කෙනා එයාගේ හෙල්ලය ජූලියා දිහාවට විසි කළත් වාසනාවකට වගේ ඒකෙන් ජූලියාගේ අතට පොඩි සීරීමක් විතරයි වෙන්නේ. ඊළඟට බෝට්ටුවට ඇවිත් දොර ලොක් කරලා දාන ජූලියා එයාගේ ළමයින්ව හැංගුවාට පස්සේ කැසිට එයා ලයිට් එකක් විදින්න පුළුවන් ෆ්ලෙයා ආයුධයක් දෙනවා ඒක අවශ්‍ය වෙලාවක පාවිච්චි කරන්න කියලා. ඒකෙන් පස්සේ ජූලියා බාත්රූම් එකට ගිහින් හැංගෙද්දී මේ නාදුන්නන කෙනා එයාලගේ දොර කඩලා ඇතුළට එනවා වගේම ඊළඟට එයා දකින හැමදේම කන්න පටන් ගන්න අතරේ ජූලියා එයාගේ අතට බෙහෙත් දාගන්නවා. කොහොම වුණත් වැඩි වෙලා නොයා එයා බාත්රූම් එකට ඇවිත් දොර ඇරලා බලනවත් එක්ක ඇත්තටම එතන කවුරුත් පේන්නේ නැහැ. මොකද ජූලියාට බෝට්ටුවේ තියෙන සිදුරකින් එළියට පැන ගන්න පුළුවන් වෙලා තියෙන නිසා. හැබැයි වැඩි වෙලා නොයා මේ කෙනාගේ බල්ලා ජූලියාව හොයාගෙන එයාව හපා කන්න ඇඟට පනිද්දී වෙන කරන්න දෙයක් නැති නිසා ජූලියාට එයාගේ ළඟ තිබුණ උලකින් මේ බල්ලව ඉවර කරලා දාන්න සිද්ධ වුණාට පස්සේ මේ ආගන්තුකයා ජීවයක් නැතුව වැඩිලා ඉන්න එයාගේ බල්ලව දැකලා ගොඩක් තරහ ගන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු මෙයා ජෝන් වික් වගේ කෙනෙක් නම් වෙන්න එපා කියලා. ඊළඟට ජූලියා තවත් සිදුරකින් බෝට්ටුව ඇතුළට රිංගගත්තාත් එයාව මේ ආගන්තුකයාට අහුවෙනවා සහ ඊට පස්සේ එයා දරුණු විදිහට ගහලා ජූලියාව ඉවර කරලා දාන්න උත්සාහ කරද්දී මේ වෙන දේ බලාගෙන ඉන්න කැසි මේක අම්මා කිව්වා වගේ අවශ්‍ය වෙලාවක් කියලා හිතලා අන්තිමට බයෙන් වුණත් ෆ්ලෙයා ආයුධයෙන් මේ කෙනාට තියනවා. ඉතින් ඒත් එක්කම මේකෙන් පත්තු වෙන ගින්නකින් මේ කෙනාව පැත්තකට විසි වෙලා ගියාට පස්සේ ඊළඟට මේ බෝට්ටුවම ගිනිගන්න පටන් ගන්නවත් එක්ක හැමෝම එතනින් ඩයින් වෙලා එළියට ගියාත් ජූලියා ආපහු බෝට්ටුව ඇතුළට යනවා. මොකද එයාලට පණ බේරගන්න නම් එයාලගේ සිටියමත් එක්ක කෑම මොනවා හරි අරගන්න ඕන වෙන නිසා. හැබැයි ඒ එක්කම ආගන්තුකයා ජූලියාගේ කකුලෙන් අල්ල ගත්තම අනිත් පැත්තට ජූලියා ගහන පයින් පාරකින් එයාට සිහිය නැති වෙලා යනවා. ඉතින් ඊළඟට ලෑස්ති කරගත්ත බෑග් එකක් එක්ක ජූලියා එතනින් එළියට ගියාට පස්සේ හැමෝම එයාලගේ ආදරණීය තාත්තා ළඟ ඉඳන් අඬලා දුක් වෙන්න ගන්නවා වුණත් වැඩි වෙලා නොයා බෝට්ටුව ඇතුලේ හිටපු HTTP ආයමත් එයාලා පැත්තට එනවා කියලා දැකලා ඉක්මනටම මේ කට්ටිය එතනින් පැනලා යන්න ගන්නවා. ඉතින් මෙහෙම කිලෝමීටර් කිහිපයක් ගියාට පස්සේ එයාලා ආරක්ෂිත තැනක ටිකක් මහන්සි අරින අතරේ බෙන් වතුර බොන එක ප්‍රතික්ෂේප කරද්දී කැසි අහනවා එයාලව මේ ආගන්තුකයා හොයාගත්තේ බෙන් උඩට යවපු බැලුම් නිසාද කියලා. කොහොම වුණත් ජූලියා එයාව නවත්තලා බෙන්ට කියනවා ඒ විදිහට හිතන්න එපා කියලා. මොකද බෙන් එයාලට හොඳක් කරන්න හිතාගෙන විතරක් ඒ දේ කරපු නිසා. මේකෙන් පස්සේ ආයමත් එයාලා සබ්මැරින් එක හොයාගෙන ඒ පැත්තට යන්න ගද්දී ජූලියා දකිනවා මේ ආගන්තුකයා තවමත් එයාලගේ පස්සෙන් එන එක නතර කරලා නැහැ කියලා. ටික දුරක් ගියාට පස්සේ බෙන් මෝරු වගේක් හැමතැනම බිම වැටිලා ඉන්නවා කියලා හොයාගද්දී ජූලියා දකිනවා ආගන්තුකයා තව තවත් එයාලට ලන් වෙනවා කියලා. ඉතින් ඉක්මනටම එයා ළමයි දෙන්නවත් එක්කන් එතනින් දුවලා යද්දී රසායනික ද්‍රව්‍ය වතුරට මිශ්‍ර වෙලා තියෙන භයානක පැත්තක් හරහා තමයි එයාලට යන්න සිද්ධ වෙන්නේ. එයාලා පොඩි කන්දක් නගින්න ගද්දී බෙන්ට තිබහ නිසා කලන්තය දාන්න ඔන්න මෙන්න තියනවා දැකලා ජූලියා එයාගේ වතුර බෝතලේ බෙන්ට දෙනවා වුණත් ඒ බෝතලයම සම්පූර්ණයෙන්ම හිස් කියලා දකිනවත් එක්ක කැසි සමහර විට Tamanට බෝතලේ වහන්න බැරි වෙන්න ඇති කියද්දී මේකෙන් ගොඩක් තරහ ගන්න ජූලියා එයාට බනින්න ගද්දී අනිත් පැත්තට තරහෙන් කැසි කියන්නේ එයාලට කොහොමත් බේරෙන්න විදිහක් නැති නිසා මේ බෝතලේ තිබුණත් නැතත් වැඩක් වෙන්නේ නැහැ කියලා. මේකෙන් පස්සේ Taman කියන දේ කරන්න කියලාත් කොහොම හරි එයාලව Taman බේරගන්නවා කියලා ජූලියා කිව්වට පස්සේ ආයෙමත් ගමන පටන් ගන්න මේ පවුලට ඊළඟට අවුරුදු ගානකට කලින් මුහුදට කඩාගෙන වැටුණ ප්ලේන් එකක් හම්බ වුණාට පස්සේ ඒක ඇතුළේ ඉඳන් ටිකක් මහන්සි අරින්න එයාලා තීරණය කරනවා. මේ වෙලාවේ ජූලියා එයාලා කලින් දවසේ බෝට්ටුවේදී ගත්ත ගෲප් ෆොටෝ එක දිහා බලද්දී එයාට ලොකු දුකක් දැනෙන්න ගන්නවා වගේම පස්සේ ජූලියා ටොම් හම්බුන විදිහ ළමයින්ට කියන ගමන් ටොම් හැම වෙලාවෙම ඕනම ගැටලුවකට විසඳුමක් තියනවා කියලා හිතන්න කියලාත් කියනවා. ඊළඟට හැමෝටම නින්ද ගිහින් නිද්දී ටික වෙලාවකින් කැසිට පිරිමි කෙනෙක්ගේ හඬක් කීනෙන් වගේ ඇහෙන නිසා එයාගේ පෙම්වතා ගැන දුකෙන් ටිකක් එළියට ගිහින් ඉන්න අතරේ ටිකෙන් ටික ආගන්තුකයා එයාගේ පැත්තට එනවා කියලා අපිට බලා ගන්න පුළුවන්.
කොහොම වුණත් මෙයා කැසීට ලන් වෙද්දීම පිටිපස්සෙන් එන ජූලියා එයාට පහර දෙද්දීම තමයි අපිට පෙන්නන්නේ මේ කෙනාගෙන් බේරීමක් නැහැ කියලා තේරුම් ගත්ත නිසා ඒක මේ තුන්දෙනා අටවපු උගුලක් කියලා. ඉතින් ඒකෙන් පස්සේ ජූලියා ටොම්ට උන දෙයට තරහින් මේ කෙනාව එතනම ඉවර කරලා දානවා. ඊළඟ දවසේ උදේ එයාලා මේ ආගන්තුකයාගේ ඇඟේ කොටස් සත්තු කණ්ඩායමක් කාලා තියෙනවා කියලා දැකලා මෙතන ගොඩක් භයානක තැනක් කියලා තේරුම් ගන්න නිසා එයාලා ඉක්මනින් එතනින් යන්න තීරණය කරනවා. මේ විදිහට එයාලා ටික දුරක් යද්දී ජූලියා සහ කැසී සිටියම බලන අතරේ තිබහ දරාගන්න බැරි වෙන බෙන් දුවගෙන ගිහින් මේ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන වතුර වලකින් වතුර බොන්න පටන් ගද්දී ඉක්මනටම බෙන් ලෙඩ වෙයි කියලා බයෙන් ජූලියා කොහොම හරි එයාව නවත්තනවා වුණත් ඒකෙන් එයාලා සාර්ථක වෙන්නේ නැහැ. මොකද දැනටමත් වතුර ගොඩක් බීලා ඉන්න බෙන් වැඩි වෙලා නොයාම අසනීප වෙන්න ගන්නවා. ඊළඟට එයාලා ප්ලාස්ටික් කොටස් වට වෙලා තිබුණ තැනකින් ඒ කොටස් එකතු කරලා කූඩාරමක් වගේ හදලා ඒකේ තියාගෙන බෙන්ව සනීප කරන්න තමයි ඊළඟට උත්සාහ කරන්නේ. එදා රෑ මේ හැමෝම නිදාගෙන ඉද්දී ටික වෙලාවකින් ජූලියාට ඇහෙන අමුතු සද්දයකින් නැහැරිලා එළියට ගිහින් බලද්දි එයා දකිනවා මොනවා හරි සත්තු ලොකු කණ්ඩායමක් ඈතින් එයාලගේ පැත්තට එනවා වගේ සද්දයක්. ඉතින් ඉක්මනට එයා කැසීවයි බෙන්වයි එකතු කරගෙන එතනින් ඈතට දුවගෙන යන්න පටන් ගත්තම අන්තිමට එයාලට ලොකු කන්ටේනර් පෙට්ටි පටවපු නැවක් හම්බ වෙනවා වගේම පේන විදිහට මෙතන මිනිස්සු ගොඩකුත් පණ බේරගෙන ඉන්නවා. කොහොම වුණත් මේ තුන්දෙනා උදව්විල්ලගෙන ඒ පැත්තට යද්දී ඒක ප්‍රතික්ෂේප කරන ගමන් එයාලා හැමෝම හැංගෙන්න ගන්නවා වුණත් ඇත්තටම එයාලා හැංගෙන්නේ මේ තුන්දෙනා නිසා නෙමෙයි එයාලගේ පිටිපස්සෙන්ම එන ලොකු කකුලුව රෑනක් නිසා. ඊළඟට සත්තුන්ගෙන් බේරෙන්න මේ පවුල එතන තියෙන කන්ටේනර් පෙට්ටිය උඩට නැගගෙන යද්දී කකුලුවෝ කිහිප දෙනෙක් ජූලියාගේ කකුල හපා කනවා විතරක් නෙමෙයි මේ අතරේ අනිත් මිනිස්සු හැංගිලා ඉන්න කන්ටේනර් පෙට්ටිය එක තියෙන හිලකින් ඇතුල් වෙලා කකුලුවෝ එතන මිනිස්සුන්ට පහර දීලා එයාලව ඉවර කරලා දාද්දී මෙයාලා ළඟ ආයුධ තිබුණත් ඒවට මේ තරම් ලොකු කකුලුව ප්‍රමාණයක් එක්ක හැප්පෙන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අතරේ ජූලියා එයාගේ කකුලුව හපපු තැන රෙදිපටියකින් නොතා ගන්නවත් එක්ක වැඩි වෙලා නොයාම එයාට සිහිය නැති වෙලා යනවා. ඊළඟ දවසේ ආපහු ජූලියට සිහිය එන වෙලාවේ ලොකු වැලිකුණාටුවක් පටන් අරගෙන තියෙනවා විතරක් නෙමෙයි එයාගේ ළමයි ළඟපාත පේන්න නැති නිසා කලබල වෙන ජූලියා ඊළඟට මේ දෙන්නව හොයන්න යන්න පටන් ගත්තට පස්සේ අන්තිමට එයාට කැසීව සහ බෙන්ව හම්බ වෙනවා සහ මේ තුන්දෙනාට එතන වැටිලා හිටපු මිනිස්සු ළඟ තිබුණ ආයුධත් හොයාගන්න පුළුවන් වෙනවා. ඊළඟට ජූලියා එයාගේ කකුලේ කැපුම් පාරවල් ආසාදනය වෙන එක වළක්ව ගන්න ගින්දරෙන් එක පුච්චලා පිරිසිදු කරගත්තට පස්සේ වටපිටාව ටිකක් හොයලා බලලා වතුර හොයාගන්න ගියාම වාසනාවකට වගේ මේ නැවේ තිබිලා එයාලට වතුර සහ කෑම විතරක් නෙමෙයි රේඩියෝ එකකුත් හම්බ වෙනවා. මේකෙන් පස්සේ කොහොම හරි නාවුව සම්බන්ධ කරගන්න ජූලියා උන සිදුවීම් ටික විස්තර කරන ගමන් කියන්නේ එයාලා සබ්මැරීන් එක ගොඩක් ළඟටම ඇවිත් උනත් දැන් අතරමං වෙලා ඉන්න නිසා හරියටම එයාලට මේ තැන හොයාගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ දැනටමත් මේ කකුලුව පහර දීලා හිටපු නාවෝ මෙහෙම සත්තු රංචු පිටින් එන්නේ මුහුදාපහු එනවා කියලා දැනෙන නිසා වෙන්න පුළුවන් කියන ගමන් ජූලියාට තමන්ගේ සංඥාව බලාගෙන ඉක්මනට එන්න කියලා සිග්නල් ලයිට් එකක් අහසට ගැහුවට පස්සේ මේක බෙන් දැකලා ඒ පැත්තට අනිත් අයවත් එක්කගෙන යන්න ගන්නවා සහ ඒ අතර කැසී ජූලියාගෙන් අහනවා හැම වෙලාවෙම ජූලියා නාවෝට තමන්ගේ ළමයි දෙන්නව බේරගන්න කියන්නේ ඇයි කියලා. මොකද එයා දන්නේ නැහැ මේ සබ්මැරීන් එකේ තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් කියලා. ඉතින් මේ දේට ජූලියා උත්තර දෙන්නේ නැහැ වගේම ටික වෙලාවක් එයාලා ඇවිදගෙන ගියාට පස්සේ දකිනවා කඳු බෑවුම් දෙකක් අතරින් ගුහාවක් වගේ කොටසකින් තමයි එයාලට සබ්මැරීන් එක පැත්තට යන්න සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ මේක හරහා තුන්දෙනා යන ගමන් ඉද්දී එක පාරටම උඩින් ගල් කොටස් කඩන් වැටෙන්න පටන් අරගෙන එතනදී ජූලියා සහ එයාගේ ළමයින් දෙපැත්තට වෙන් වෙලා යනවත් එක්ක ඊළඟට ජූලියා කියනවා තමන් ගැන හිතන්නේ නැතුව ඉස්සරහට යන්න කියලා. මොකද එයාගේ ආබාධ කකුලත් එක්ක එහා පැත්තට නැග ගන්න බෑ වගේම සබ්මැරීන් එකේ තව දෙන්නෙක්ට විතරක් යන්න පුළුවන් වෙන නිසා. ඉතින් මේක අහලා ෂොක් වෙන කැසී තවමත් ජූලියාව දාලා එතනින් යන්න අකමැති වෙද්දී මේ වෙලාවේ ජූලියා කැසීට එයාගේ මල්ලිව බේරගන්න කියලා ඉල්ලුවට පස්සේ අන්තිමට මේ දෙන්න එතනින් පැනලා ගිහින් සබ්මැරීන් එක පැත්තට දුවගෙන යනවා වගේම එතනදී කැසී දොරට හයියෙන් තට්ටු කරත් කිසිම කෙනෙක්ගෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ. හැබැයි තව ටිකක් හොයද්දී එයාලට හම්බ වෙන නාවෝ කියන්නේ තමන්ටත් මේ කකුලුව රංචුව පහර දුන්න නිසා එයාට වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ කියලාත් ඒ නිසා එයාලගේ අම්මටත් මේ සබ්මැරීන් එකේ ඉඩ තියෙනවා කියලාත්. ඉතින් මේ කහනවත් එක්ක වෙලාව නාස්ති නොකර කැසී ජූලියාව බේරගන්න තීරණය කරද්දී බෙන් කැසී යන්න කලින් එයාට තෑගි ලැබුණ බ්‍රේස්ලට් එක දෙනවා ආපහු කොහොම හරි එන්න කියන ගමන්.
මේ අතරේ ජූලියා කකුලෝ රෑනක් එක්ක හැප්පෙන ගමන් ඉන්නවා සහ එයා කොයිතරම් මේ සත්තුන්ට ආයුධයෙන් තිබ්බත් මෙතන දහස් ගාණක් එක්ක එයාට හැප්පෙන්න බැරි නිසා තමන්ට ලැබෙන ඉරණම බාරගන්න එයා සූදානම් වෙද්දී ඒත් එක්කම කැසී මෙතනට ඇවිත් ජූලියාට උනදේ විස්තර කරන ගමන් එයාට මේ ගල් කොටස් අතරින් ජූලියාව උඩට ඇදලා ගන්න පුළුවන් වෙනවා වගේම ඊළඟට මේ දෙන්නත් ඉක්මනටම සබ්මැරින් එක පැත්තට දුවගෙන ගිහින් ඒක ඇතුළට පැන ගන්නවා. වැඩිවෙලා නොයාම මේ කකුළුවන්ගේ ලොකු රංචුවක් ඇවිත් සබ්මැරින් එක වට කරගන්නවත් එක්කම එයාලා ඈතින් දකිනවා මීටර් 100 ගාණක් උසින් එන රැල්ලක් එක්ක මුහුද ආයෙමත් යථා තත්වයටම පත්වෙන්න පටන් අරගෙන තියෙනවා කියලා. කොහොම වුණත් මේ එන ලොකු රැල්ලත් එක්ක සබ්මැරින් එක හෙල්ලවෙන්න පටන් අරගෙන ඒක වටේටම පෙරලෙන්න පටන් ගද්දී ජූලියාට පහුගිය කාලේ වුණ හැම දෙයක්ම එක ක්ෂණයකින් සිහිවෙන්න ගන්නවත් එක්ක මේ වෙන ගැස්සීමට ඇතුලේ ඉන්න හැමෝටම සිහිය නැති වෙලා යනවා. මේකෙන් පස්සේ ජූලියා ඇතුළු ළමයින්ට සිහිය එද්දී දැන් හැම දෙයක්ම සංසුන් වෙලා වගේ එයාලට දැනෙනවා වගේම මේ වෙනකොට ගොඩබිමකට ගහගෙන ඇවිත් තියෙන මේ සබ්මැරින් එකෙන් කට්ටිය එළියට එද්දී එයාලා ඇවිත් තියෙන වෙරළාශ්‍රිත නගරයකට වුණත් ඒක සම්පූර්ණයෙන්ම දැන් විනාශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මුළු ලෝකයම මිනිස්සුන්ට මේක බලපෑවද කියන එක ගැන එයාලට කිසිම අදහසක් නැති වුණත් සංනිවේදන පද්ධතිත් හැම දෙයක්ම මේ වෙද්දි නැති වෙලා තියෙන නිසා බේරිලා ඉන්න අයව හොයාගන්න එකත් එයාලට ලේසි දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට එයාලා කොහොම හරි ජීවත් වෙන ගමන් මේ අලුත් ලෝකයේ මිනිස් වර්ගයාව බේරගන්න උත්සාහ කරනවා කියලා එයාලා හිතාගන්නවා කියලා පෙන්නන ගමන් තමයි මේ කතාව ඉවර වෙලා යන්නේ. මේ වගේම තවත් ලස්සන කතාවක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ළඟකදී නම් පෘථුවියේ දෙක මාරු වෙන්න එපා කියලා ප්‍රාර්ථනාවක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.